ආයුබෝවන් ක්‍රිකට් ලෝලීන් හැමෝටම සැබෑ සිංහයෝ වගේ සටන් කරන්න කැරිබියන් දූපත්වල කොදේවන්ගේ බලකොටුව බිඳ දමන්න අපේ කොල්ලෝ ටික ලෑස්ති. YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. 2026 ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් සංචාරය ශ්‍රී ලංකා Tour of West Indies 2026 ආරම්භ වෙන්න දැන් දින කිහිපයයි තියෙන්නේ. මාත් එක්ක අද මේ විශේෂ විශ්ලේෂණයට එකතු වෙන්නේ සඳුනි. ආයුබෝවන් රොෂාන් ආයුබෝවන් හැමෝටම අනේ මන්දා රොෂාන් කොදෙව් දූපත්වලට යනවා කිව්වම මට මුලින්ම මතක් වෙන්නේ අර බ්‍රාවෝලගේ ගේල්ලගේ කැරිබියන් ඩාන්ස් එක. අපේ කොල්ලෝ ටික එහෙ ගිහින් කොදෙව්වන්ට අපේ බයිලා පාරක් කියලා දීලා ඉද නැත්තම් නටලායිද කියලා තමයි බලාගන්න ඕනේ. නටන්න නෙමෙයි සඳුනි. මේ පාර යන්නේ 2026 ජූනි 3 වෙනිදා ජැමයිකාවේ සබීනා පාර්ක් එකේදී කොදෙව්වන්ව අඬවන්නයි යන්නේ. එහෙනම් වීඩියෝ එක දිගටම බලන්න. අද අපි කතා කරනවා සංචිතය, ක්‍රීඩකයන්ගේ රහස් දක්ෂතා සහ මේ තරඟාවලියේ වාසි අවාසි ගැන. රොෂාන් මැච් ටික තියෙන්නේ ලංකාවේ අපිට නිදි මරන්න වෙන වෙලාවල් වලට නේද? ඔව්. බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල වෙලාව අනුව ලංකාවේ ප්‍රේක්ෂකයන්ට මැදිහම රාත්‍රියේ හෝ අලුයම තමයි තරඟ බලන්න වෙන්නේ. මතක තබා ගන්න ජූනි 3, 7 සහ 9 කියන්නේ එක් දින තරඟ 3. ඊට පස්සේ ජූනි 12 ඉඳන් T20 පටන් ගන්නවා. දෙයියනේ ඊළඟ මාසේ ඔෆිස් එකේ බොස්ට බොරු ලෙඩ නිවාඩු දාන්න වෙනවා මැච් බලන්න නිදි මරලා. හැබැයි සබීනා පාක් කියන්නේ වේග පන්දු යවන්නන්ගේ පාරාදීසයක්. පන්දුව නාහය ගාවටම බවුන්ස් වෙනකොට අපේ පිතිකරුව පරිස්සම් වෙන්න ඕනි. හරියටම හරි. ඒ නිසාම තමයි ශ්‍රී ලංකා තේරීම් කමිටුව මේ පාර වේග පන්දු බලෑනිය ශක්තිමත් කරලා තියෙන්නේ. අපේ සංචිතය දෙස බැලුවොත් නායකත්වය සහ මැද පෙළ ස්ථාවරත්වය ඉතා ඉහළයි. විශේෂයෙන්ම පසුගිය තරඟවලදී අපේ ආරම්භක පිතිකරුවන් ලබාගත් ලකුණු වේගය කොදෙව්වන්ට ලොකු තර්ජනයක්. ඔව් අපේ වමත් දකුණත් පිතිකරණ සංකලනය මැද පෙළදී ප්‍රතිවාදීන්ට පන්දු යවන්න අපහසු කරනවා. ඒ වගේම අපේ ප්‍රධාන දඟපන්දු යවන්න මැද පන්දු වාරවලදී ලකුණු පාලනය කරන විදිය සුපිරි. හැබැයි රුෂාන් මට තියෙන ප්‍රශ්නේ අපේ ෆීල්ඩිංග ගැනයි. අර පන්දින් වැටෙනවා වගේ කැච් අතහරින ලෙඩේ මේ පාරවත් හොඳ වෙලා තියෙයිද? අන්න වැදගත් කතාවක්. කැරිබියන් දූපත්වල හුළඟ වැඩි. ඒ නිසා උඩපන්දු රැක ගැනීම තරඟයක ඉරණම තීරණය කරනවා. අපේ ක්‍රීඩකයෝ පසුගිය පුහුණු සැසිවලදී ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා කියලා ආරංචි. මේ සංචාරය ශ්‍රී ලංකාවට තවත් පැත්තකින් වැදගත් වෙනවා සඳුනි. මොකද මේ තරඟ ජයග්‍රහණය කළොත් ICC ශ්‍රේණිගත කිරීම් වල අපට ඉදිරියට එන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ෂා ඒකනම් පට්ට. ඒ වගේම මේ සංචාරයේ ඉවර වුණ ගමන්ම ලංකාවේ ක්‍රිකට් වසන්තය ඒ කියන්නේ ලංකා ප්‍රීමියර් ලීග් 2026 තරඟාවලිය ජූලි 10 වෙනිදා ඉඳන් පටන් ගන්නවා නේද? ඔව්. ජූලි 10 ඉඳන් අගෝස්තු 5 වෙනකන් LPL තියෙනවා. ඒ කියන්නේ කොදෙව් සංචාරයේදී දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට LPL එකේදී ලොකු ඉල්ලුමක් හැදෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් මේ පාර LPL එන්න නියමිතයි. ඉතින් අපේ ක්‍රිකට් පිස්සෝ ටිකට මම පොඩි චැලෙන්ජ් එකක් දෙනවා. පළමු මැච් එකේදී අපේ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා සහ වැඩිම කඩුළුලාභියා කවුරු වෙයිද කියලා පල්ලෙහායින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා ක්‍රිකට් බලන ඔයාලගේ සෙට් එකටම ෂෙයා කරන්න. තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් එක ඕල් දාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් මැච් එකේ ලයිව් අප්ඩේට් එකක් අරන් එන්නම්. එතකන් හැමෝටම ජය වේවා. ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම්. ජය වේවා ශ්‍රී ලංකා.